මං අද උදේට ඉක්මනින්ම කෑමක් හදාගත්තා. ගෙදර තිබෙන බත් ටිකක් අරගෙන එකෙන් රස කෑමක් හැදුවා. බලන්න ඔයාලටත් මේ කෑම උදේට හදාගන්න පුළුවන්ද කියලා. මෙතන මම බත් කෝප්ප 3 කාලක් අරන් තියෙනවා. ඒකටම පාන් පිටි කෝප්ප 3 කාලක් දාගන්නවා. බිත්තරයයි ලුණු තේ හැඳි 3 කාලයි. මම මෙතන පොල් කිරි අරන් තියෙනවා. දැන් පොල් කිරි දාලා මේක බ්ලෙන්ඩ් කරගමු. මේ තියන්නේ අපි බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය. මෙන්න මේ වගේ හොඳට ක්‍රීම් එකක් වෙන්න බ්ලෙන්ඩ් කරගන්න. පත් වල කෑලි නැති වෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් බැටර් එක මේ බෝල් එකට දාගමු. මම මෙතන අරගත්තේ රෑ උයපු බත්. ඔයාලට එවලේ උයාගත්ත බත් තියෙනවා නම් ඒ ටිකක් කරගන්නත් පුළුවන්. තව පොල් කිරි ටිකක් දාලා බ්ලෙන්ඩරේ ඉතුරු වෙච්ච ටිකත් අරගත්තා. ඒ ටිකත් මේ බෝල් එකට දාගන්නවා. ඒ ටිකත් දාලා කලවම් කරගමු. මේ ප්‍රමාණයට බැටර් එක හදාගන්න පොල් කිරි කෝප්ප එකයි කාලක් දාගත්තා. මම මේ පැන්කේක් එක හදාගන්න පොල් කිරි දාගත්තේ. ඔයාලට මේ වෙනුවට වතුර දාගන්නත් පුළුවන්. ඒ වුණාට පොල් කිරි දාගත්තාම අපේ පැන්කේක් එක ගොඩ රසයි. මම මෙතන බිත්තර දෙකක් හදාගෙන තියෙනවා. ඒක මේ බෝල් එකට දාගන්නවා. ඒකටම ගම්මිරිස් කුඩු තේ හැඳි කාලයි, කෑලි මිරිස් තේ හැඳි භාගයයි, ලුණු කුඩු තේ හැඳි කාලයි. ඒ ටික දාලා ටිකක් විස්ක් කරගමු. ඒකටම වතුර මේස හැඳි දෙකක් දාගන්නවා. මම මෙතන ලුණු ටිකක් ලියාගෙන තියෙනවා. ලුණු මේ වගේ ලොකු කෑලි තමයි ලියාගෙන තියෙන්නේ. සාමාන්‍ය ගෙඩියකින් භාගයක් අරගත්තා. අවමිඩිස් කරලක් හීනෙට ලියාගත්තා. ඔයාලට මේ ටික විතරක් වුණත් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම ප්‍රමාණය වැඩි කරගන්න, රස වැඩි කරගන්න, ඒ වගේ පෝෂණය වැඩි කරගන්න ඔයාලට කැරට්, ගෝවා ඒ වගේ දේවල් දාගන්නත් පුළුවන්. මම මෙතන ගෙදර තිබුණ බෙල් පෙපර් වගේක් මම ඒ ටිකක් දාගන්නවා. ඒ ටිකක් දාලා කලවම් කරගමු. මේකට මේ දේවල් අවශ්‍ය නැහැ. ඔයාලා ගෙදර තියෙන ඔයාලා කැමති ඕනම දෙයක් මේකට දාගන්න පුළුවන්. දැන් බලමු මම රොටි ඉක්මනින්ම හදාගත්තේ කොහොමද කියලා. පෑන් එක රත් කරගත්තා. තෙල් ටිකක් ගා ගන්නවා. පෑන් එක රත් වෙලා වැඩි නම් ලිප ඕෆ් කරලා තෙල් ටික ගා ගන්න. දැන් බැටර් එක කලවම් කරලා දාගමු. මේ විදිහට හැමතැනටම යන විදිහට පැන්කේක් එක හදාගන්න. දැන් පැන්කේක් එක අනිත් පැත්ත දාගමු. පැන්කේක් එක හොඳට පිච්චෙනකන් තියලා දාගන්න, නැත්නම් කැඩෙන්න පුළුවන්. දැන් ගින්දර හොඳටම අඩු කරගන්නවා. දැන් හදාගත්ත මිශ්‍රණය එක පැත්තකට වෙන්න දාගන්නවා. මෙතන මම චෙඩර් චීස් ටිකක් ග්‍රේට් කරන් තිනවා. ඒ ටිකකුත් දාගමු. ඔයාලා චීස් වලට අකමැති නම් චීස් දාන්න නැතුව හදාගන්න. ඒකුඩින් කෑලි මිරිස් ටිකක් දාගමු. දැන් අපි පැන්කේක් එක අනිත් පැත්තට නවාගමු. දැන් වහලා මද ගින්දරේ ඒ පැත්ත පුච්චගමු. ගොඩක් ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් එහෙම පැන්කේක් එකේ ඒ පැත්ත ගොඩක්ම කර වෙනවා. දැන් මේක උඩින් තෙල් ටිකක් ගාලා අනිත් පැත්ත දාගමු. මේ කෑම එක හදාගන්න එච්චර වෙලා ගියේ නෑ. ඉක්මනින්ම මම හදාගත්තා. ඔයාලට ගෙදර බත් ඉතුරු වෙච්ච වෙලාවකට මෙහෙම හදාගන්න පුළුවන්. මම මෙතන පාන් පිටි දාගත්තේ. ඔයාලට මේ වෙනකොට ආට පිටි දාන්න පුළුවන්. ඒ වගේම කඩල පිටි උනත් දාගන්න පුළුවන්. අපි දැන් විනාඩිය දෙකක් වහලා තියාගමු. අපි දැන් ඇරලා බලමු. දැන් දෙපැත්තම හොඳට පිච්චිලා තියෙන්නේ. මේක ලිපෙන් බාගමු. මේ තියෙන්නේ මං ඉතුරු බත් වලින් හදාගත්ත උදේ කෑම එක.
මේ වගේ 4ක් හදාගත්තා. එහෙනම් ඔයාලා ගෙදර බත් ඉතුරු වුණාම උදේට මේ විදිහට හදලා බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.